සාධන පිළිගන්න අපේ YouTube channel එකට. අද මට තියෙන්නේ මගේ task 9 වෙනි එක. මට sign out process එක ගැන තමයි අද describe කරන්න තියෙන්නේ. මම ඔයාලට කලින් videos වලදී home page එක ගැන කලින් previous video එකේදී describe කරා home page එක වැඩ කරන විදිහ ගැන. ඊට පස්සේ ඔයාලට ඊට පස්සේ ඊට කලින් videos වල මම sign out එක sign in එක ගැන කියා video එක describe කරා. ඊට පස්සේ ඒවල process ටික කියා දුන්නා sign out එක, ඊට පස්සේ forget password process එක, ඊට පස්සේ remember me option එක, sessions clear කරගෙන ඊට පස්සේ ඒවා ගොඩක් videos series එකෙන් මම 8ක් video 8ක් වගේ videos 8ක් වගේ video series එකකින් ඔයාලට මේව කරා. ඊට පස්සේ ඔකට bootstrap එකක් කොහොමද bootstrap file එකක් include කරන විදිහ ඊට ගැන කිව්වා. මම අදත් video එකේ ඔයාලට bootstrap එකේ කොහොමද bootstrap file එකක් add කරන්න කියලා දාන්නම්. bootstrap file එක කොහොමද මේ include කරගන්න කියලා. අදත් වට උමනා වෙන්නේ නැහැ. අද process එකට අද තියෙන්නේ normal process එකක්. session එක destroy කරන්න තියෙන්නේ අපිට මේ sign out එකේදී. මෙතට කරනකම් මම ඔයගොල්ලන්ට කරා database එක ගැන මේව කරා. ඊට පස්සේ database එක මම කලින් video එකේ පෙන්නුවා. මම අදත් ඔයාලට පෙන්නනවා database එක. database එක පෙන්නුවා. ඊට පස්සේ ගොඩක් දේවල් මම දැන් ඔයාලට එහෙනම් database එක පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ඉන්න. ඔයාලට පේනවා ඇති හරි workbench. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති workbench එක. මේකෙදී ඔයගොල්ලෝ මම කලින් describe කරා product part එක, ඊට පස්සේ උසගේ part එක, ඊට පස්සේ status එකයි මෙහෙම කරේ, one to many relationships කොහොමද දැම්මේ, relationships කොහොමද use කරන්නේ, දාන්නේ කොහොමද කියලා මම මේ ගොඩක් ඒවා describe කරගත්තා. ඔයගොල්ලෝ බලගන්න product එකේ තියෙන ඒ දාල database ටික. ඊට පස්සේ user ගේ database එකට දාලා ඒ set එක තියෙනවා. මම අද මගේ වෙන මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද bootstrap එකේ bootstrap file එකයි css එකයි js එක download කරගන්න කියලා. මට කලින් sessions වලත් මේක මිස් වුණා. මම ඔයගොල්ලෝ ඒක ගොඩක් කටිල්ල පේන දෙක තමයි දාන්න කියා දෙන්නන්නේ. මම දැන් ඔයාලට tab එකක් open කරගෙන මම විතර search කරනවා bootstrap කියලා. search කරනකොට ඔයාලට පේනවා ඇති bootstrap පළවෙනි මේක තියෙන එක website එකට click කරනවා. ඊට පස්සේ ඒක load වුණාම ඔයාලට පේනවා ඇති මෙතනින් ගියාම පස්සේ මෙතන පෙන්නනවා read docs. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලට කතා මේ ටිකේ තියෙන මේ තියෙන ඔයගොල්ලන්ට මේ command front එක install කරගන්න ටිකයි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් variables වල තියෙන variable add කරන විදිහ මේ පොඩි guidelines ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන read doc එකට ගිහිල්ලා read docs එකට හෝ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් examples වලට ගිහලා examples බලා ගන්න. ඊට පස්සේ docs වල තියෙන icons block තියෙනවා. මෙතන මේකලොම icons කියලා එකක් දීලා තියෙනවා. ඒකෙන් icons ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන්. blog එක ගන්න පුළුවන් docs වල මේ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ docs එකට මේක අපි docs එකට යන්න ඊට පස්සේ මෙතන පේනවා මෙතන download කර getting start to download කියලා. download වලට ගියාන් පස්සේ මෙතන දැන් ඔයගොල්ලෝ බලනවා ඇති downloads කියලා එකක්. downloads කියලා එකක් පේනවා ඇති. එතන downloads වල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන compile download කියලා තියෙනවා. compile css and js කියලා තියෙනවා. source file එක තියෙනවා. ඊට පස්සේ example codes download කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ තියෙනවා download කියන එක දෙන්න. මේක download කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ download click කරාන් පස්සේ ඔයගොල්ලෝ වෙන්නේ නැති මෙතනින් download වෙනවා. zip file එකම download වෙන්නේ. zip file එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක click කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක පේන්නේ නැති වෙති ඔයගොල්ලෝ කොට ඉන්න. ඔයගොල්ලෝ පේන්නේ නැති වෙති කොට ඉන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මගේ downloads වල මේක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ bootstrap වලට ගිහිල්ලා bootstrap වල ගිහින් ක්ලික් කරලා extract කරගෙන මෙතන මේ files ටික ඔයගොල්ලෝ පේනවා ඇති. ඔසෝ stop වෙලා. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි. ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති CSS කියලා තියෙන මේ මෙතන CSS වල ඔයගොල්ලෝ CS file ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ගන්න පුළුවන් JS file එක. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක නැතුව කෙලින්ම direct use කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් direct use කරන්න මේ website එකේම ඔයගොල්ලෝ පේන ඇති මේ website එකේම හරි
වෙබ්සයිට් එකෙන් පේනවා. වෙබ්සයිට් එක ඒගොල්ලෝ පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් කරන්න නැතුව කෙලින්ම අපිට මෙන්න මේ ලින්ක් වලින් SRC වල ගන්න පුළුවන්. මෙන්න මේ ටිකෙන් මෙන්න මේ වගේ CSS වලින් ගන්න ලින්ක් කරගන්න පුළුවන්. එක්ස්ටර්නල් විදිහට ස්ක්‍රිප්ට් එකත් ඒ වගේ අපිට පුළුවන් එක්ස්ටර්නල් ලින්ක් කරගන්න. ඒ කියන්නේ ඉන්ට්‍රේට් ට්‍රූ යූස් කරලා අරක ඉන්ට්‍රේට් ට්‍රූ නැතුව අපිට යූස් කරන්න පුළුවන්. මේ විදිහට දාගන්න. ඊට පස්සේ අද වෙන දේවල් ටික ඔයගොල්ලෝ පේනවා ඇති මගේ වෙල්කම් ටු e-shop කියලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ පේනවා ඇති මම කලින් මේ ප්‍රොඩක්ට්ස් ටික සෝට් වෙන විදිය ටික මම කිව්වා. මේ ටික මේ ලිස්ට් වෙන විදිය ගැන මේ ටික වීඩියෝ එක කරා. ඊට පස්සේ මම මේකේ මෙතන sign in out sign in එක මම මෙතනින් දැන් මට තියෙන පාර්ට් එක තමයි මෙතන sign out එක ක්ලික් කරලා log out successful වෙන session destroy කරන්න. ඔයගොල්ලෝ මම හැබැයි කලින් වීඩියෝ එකේදී මේවල හරි ඩිසයිනින් එක කරා. ඊට පස්සේ මේ ඩිසයින් එක කරා මේව log වෙන remember me option එක මේව add වෙන විදිහ හදාගත්තා. ඊට පස්සේ ආයි log වෙන්න පුළුවන්. එතනින් out කරලා ආයි අපිට log වෙලා මෙතනට ගිහලා ආයි sign in වෙන්න පුළුවන්. මෙතනින් register වෙන්න පුළුවන්. අතන මෙතනට ගියාම register වෙන්න පුළුවන්. මෙතනින් login වෙන්න පුළුවන්. මම මෙතන remove me option එකේ bomb වී වල තියෙනවා. ඊට පස්සේ මෙතන crash ටික බලා ගන්න පුළුවන්. remove me option එකේ ඔතන sessions ටික බලා ගන්න පුළුවන්. කොයි මේ තියෙන cookies ටික බලා ගන්න පුළුවන් session store වෙන. ඊට පස්සේ මෙතනට ගියාන් පස්සේ මේ තමයි අද මගේ process එක. මේ sign out process එක. මම ඔයාලට පේනවා ඇති sign out වෙන්න පුළුවන්. ආයෙ මෙතනට ඇවිල්ලා ආයෙ register වෙන්න පුළුවන්. sign out වෙලා හරි. මම ඔයාලට අද මම මගේ process එක මම පෙන්නන්නම් describe කරන්න යන්න. හරි. ඔයාලට මගේ පේනවා ඇති මේ මගේ code එක පේනවා ඇති. මේ script එක තියෙන්නේ මම කලින් වීඩියෝ එකේදී කරේ home page එක. මේ තියෙන්නේ මට මතක ඇති කලින් page එකේදී cursor එකයි ඊට පස්සේ මේකේ process එක ගැන සේරම මම වීඩියෝ එක කරා. ඔයාලට පේන ඇති වීඩියෝ එකේ තිබෙන අන්ති වීඩියෝ මම ඔයාලට දාලා තියන්නම් playlist එක පළවෙනි කාඩ් එකේදී ඔයාලා බලා ගන්න පුළුවන් playlist එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මට බලා ගන්න පුළුවන් මම එතනින් යනවා මගේ home page එකේ. මෙතනදී මම යනවා මගේ header එකට. මම header dot එකට යනවා. header එකට ගියාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් header එකේ තියෙනවා මෙන්න මෙතන sign out එක. මම මෙතන header එකේදී බලා ගන්න පුළුවන් session එක start කරලා තියෙනවා. මම user ගේ අර data ටික pass කරලා තියෙන user ID එකෙන් data කියලා එක search කරන් දාගෙන තියෙන. ඊට පස්සේ ඒ sign out කියලා මෙතන එක මම මේ on click එකක් call කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම එතන click කරලා ඊට පස්සේ index එක එහෙම නැත්නම් session එක දැන් මගේ තියෙන දැන් data ටික දැන් session එකක් store කරගන්න ආය කියන්නේ මම කලින් වගේ data ටික දැන් log වෙලා sign ලා මෙතන මගේ cookies තියෙද කියලා බලනවා. cookies තියෙනවා නම් මෙතනින් ඇතුළට යනවා. cookies නැත්නම් ඒ කියන්නේ sign out වෙලා මම දැන් sign out වෙලා මෙතනට යනවා එන්නේ. sign in register කරලා බලා ගන්න මම කලින් sign out වෙලා එක පෙන්නුවා. මම දැන් යනවා මගේ sign out එකට. sign out එකට මම දැන් යන්න හදන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් script එකට ගිහලා sign up එක යනවා. මම පල්ලෙහාට මම කලින් කරපු options ටික මේවා තමයි. මේ forget කරන password ටික, show password කරන ඒවා, ඒ ටික මම ඔක්කොම කරා. ඔයගොල්ලෝ මතකයි කලින් videos වල. මේ විදිහට sign out process එක. මම මෙතනින් script එකක් කරා function එක call කරලා තියෙනවා. මෙතන script කරපු function එක මම මෙතනින් අරන් දින function එක start කරලා තියෙනවා. function එක sign out request එකක් දාලා http request එකක් විදිහට request on change එක function එකක් දාලා තියෙනවා. ඊට පස්සේ request එක ready state එක බලලා තියෙනවා for the status එක 200 ද කියලා බලලා ඒක ඇතුළේ true නම් අපි වා response එකට යනවා. response text එක බලගෙන තියෙනවා. response වලට variable එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ response එක success නම් alert කරනවා log out successfully windows මගේ location reload කරනවා. ඒ වගේ කළා ඊට පස්සේ මම post method එකක් කරා ඒක යවනවා. post method එක කරලා sign up process php වලින් asynchronous එක synchronize කරගෙන මම send කරලා තියෙනවා. මේක form මොකුත් නැතිද form මොකුත් data form එකක් ඒක send කරලා නැහැ. මම දැන් sign out process එකට යනවා. මම දැන් යන්න හදන්නේ මගේ sign out process එකට. මේ තියෙන sign out process එක. මේකේ තියෙන පොඩි code එකක්. මේකේ තියෙන්නේ මම මුලින්ම ඒකේ මම describe කරොත් PHP open tag එක තියෙනවා. session එක අර start කරලා තියෙනවා. if session එක user කියලා user ගේ session එකක් තියෙද කියලා බලනවා. ඒක තියෙනවා නම් if එක ඇතුළට යනවා. session u එක null කරනවා. null කරලා ඊට පස්සේ session එක destroy කරනවා. session එක destroy කරනවා කියන්නේ මම මෙතන cookies store කරගත්තනේ. ඒගොල්ලෝ මතකයි මම කලින් videos වල cookies store කරගන්න දී කියලා දුන්නා. ඒ cookies store කරගන්න එකෙන්
කුකීස් ස්ටෝර් කරගන්න එකෙන් සෙෂන් එක ඊට පස්සේ කුකී එක මෙතනින් ඩිස්ට්‍රොයි කරනවා. ඒ කුකීස් ටික කියන්නේ නල් කරලා දානවා. ඊට පස්සේ සෙෂන් එක නල් කරලා මෙතන කුකීස් ටික ඩිස්ට්‍රොයි කරලා දානවා. ඉකෝ කරනවා සක්සස් කරලා. සක්සස් වුණාන් පස්සේ මෙතනින් සක්සස් වෙලා මං කියනවා අතන සයින් අවුට් සක්සස්ෆුලි කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ක්ලෝසින් ටැග් එක තියෙනවා. පොඩි සිම්පල් පාර්ට් එකක් තියෙනවා. හරි. මගේ මේ ප්‍රොසෙස් එක මෙතන ඉවරයි. ඒ කියන්නේ මගේ 8 වෙනි ටාස්ක් එකත් ඉවරයි. මම දැන් ඉල්ලලා තියෙන 9 වෙනි ටාස්ක් එක. ඊළඟ වීඩියෝ එක හම්බ එකන් දැන්ට ඔයගොල්ලන්ට සුබ දවසක්.